මගේ සුපැටියා එයා ප්‍රෙග්නන්ට්. දැන් යාගේ කාලේ අර ගිහින් තියෙන්නේ. මං හිතන් ඉන්නවා එයාගේ ඩෙලිවරි එකේ වීඩියෝ එකක් කරන්න. ඉතින් දැන් නම් එයාගේ ඩෙලිවරි එකට ළඟයි වගේ දැනෙනවා. ඉතින් බලමු මම හිතාගෙන ඉන්නවා වීඩියෝ එකක් කරන්න කොහොමද වෙන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් යාවද. ඇයි බබා? මොකෝ? මොකද? මොකෝ අවුල? කියාරා? මොකෝ? දැන් යා පොඩ්ඩක් අන්කම්ෆර්ටබල් ඉන්නේ. ළඟටම වෙලා ඉන්න කොහෙවත් යන්නෙත් නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. අද 13 මම රෙකෝඩ් කරද්දී බලමු අද ඩෙලිවරි එක වෙයිද හෙට හොවනේද වෙයිද කියලා බලන්න. චුට්ටක් දැන් යාගේ ලක්ෂණ පෙන්නනවා යා ඩෙලිවරි එකට ලඟ වෙලා වගේ. දැන් ඉතින් අවදානෙන් ඉන්නilla තමයි තියෙන්නේ. නිදාගෙන පොඩක් අවදානෙන් ඉන්නවනේ. මොකද යා ඩෙලිවරි එක කරනවා නම් යාට එක තනියෙන් කරගන්න ටිකක් අමාරුයි. චූටි නේ යාලා. ලොකෝ අය වගේ නෙමෙයි. ඒ ළඟ ඉන්නවනේ අනිවාර්යෙන් ඒකද. බලමු. කියාරා? කියාරා උතන නිදාගන්නේ? කියාරා? ඔයා උතන නිදාගන්නේ? එහෙනම් මම යනවා. කියාරා බයි. ඔයා ඉන්නේ නැවතනේ. කියාරා අයියෝ කතා කරාට මේ ළමයා බලන්නේ නෑනේ. කො බලන්න බණ්ඩි. කො බලන්න බබාලා දඟලනවද බලන්න. කො පෙන්නන්නේ නැද්ද? ඈ? අද අපිට නිදා ගන්න වෙන්නේ. එයා පොඩ්ඩක් මූඩ් එක ටිකක් අවුලෙන් ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් එයාගේ අවධානයෙන් ඉන්න වෙනවා. ඒ නිසා මාරුවෙන් තමයි නිදා ගන්න වෙන්නේ. ගොඩක් එයා මේ හස්බන්ඩ් එක එකතුයි. ඉතින් එකතුයි කියන්නේ මෙහෙමයි. මාත් එක්ක තමයි ගොඩක් එකතු තියෙන්නේ. ඒවට එයා පොඩ්ඩක් අර මේ එයාගේ පැත්තට නැමෙනවා වැඩි. ඒ නිසා මේ හස්බන්ඩ් වැඩ යනකම් හිටියා. එයා මේ එයාගේ ඩෙලිවරි කරන මොකද මේ අපේ ඩොක්ටර්ත් කියලා තිබ්බා මේ සාමාන්‍ය එයාට කම්ෆර්ටබල් තැනක් එනකම් බලලා එයා ඉන්නවලු පැටව ඇතුලේ තියාගෙන ඩෙලිවර් කරන්න නැතුව. ඒ නිසා පොඩ්ඩක් එයාගෙන අවධානය ඉන්න කියලා. එයා ගොඩක් කාලයක් එහෙම හිර කරගෙන හිටියොත් පැටව නැති වෙන උනත් කොල්ලම බඩ ඇතුලේදී. ඉතින් ඒ නිසා අපිට ඒක අවධානම ගන්න බෑ. ඒකයි දැන් අර කලින් වල දැක්කේ මේ හස්බන්ඩ් ළඟ ඉඳගෙන ඉන්නවා මේ පොඩ්ඩක් එයාව කාම් තියාගන්න එයා ළඟ ඉන්න ඕන. ඒ නිසා තමයි එයා ළඟ ඉන්නේ. කොහොමද එළි වෙනකම් මාරුමාරට හැවින්න වෙනවා කියන්න බෑ. අදද හෙටද කියලා කියන්න බෑ. ඒ තව දානින් ඉන්න වෙනවා. බලමු මොකද වෙන්නේ කියලා අප්ඩේට් එකක් දෙන්න. දැන් ඕම් බලන්න එයාට මෙන්න මෙතන හදලා දීලා තියෙන්නේ. මෙට්ටයක් දාලා නැපි එකක් දාලා එතන හදලා තියලා තියෙන්නේ එයාට. දැන් ඔච්චර හිටියා විනාඩි 5ක්. නෑ පැයකට වැඩි හිටියා එතන. දැන් ආන් අතෙන්ද කියලා කරදර කරන්නත් බෑ. යාට කැමති තැනකින් දෙන්න කියලා තියෙන්නේ. දැන් ආන් අතෙන්ට වෙලා ඉන්නවා. හායි. දැන් වෙලාව 3යි. පාන්දර 3:05 වෙලාව. මම ටිකක් නිදාගෙන ඉඳලා දැන් නැගිට්ටේ. මොකද මෙයා ටිකක් දැන් හයියෙන් හුස්ම ගන්නවා. ඒක ඩෙලිවරි එකට පොඩි ලක්ෂණයක්. කටහඬ ටිකක් අවුල් ගන්න බෑ. ඉතින් මේ දැන් මෙච්චර චම්මු බලාගෙන හිටියා තියා. මොකද අපි අවදානෙන් ඉන්න ඕනේ මේ කොයි වෙලෙද එයා ලේබල් කරයිද නැති නිසා. ඉතින් දැන් මෙච්චර වෙලා චම්මු ඇහැරගෙන බලන් හිටියා. දැන් මම ඩියුටි එක බාරගත්තා. ඉතින් දැන් අවදානෙන් ඉන්න ඕන.
හයියෙන් හුස්ම ගත්තට කියන්න බෑ ඩිලිවරි එක දැන් වෙයිද තව පැය 6කින් හෝ පැය 12ක් ඇතුළත වෙයිද කියලා. හැබැයි ටයිම් එක ඇතුළත අනිවාර්යෙන් ඩිලිවරි එක වෙනවා දැන් තියෙන එයාගේ මේ ලක්ෂණත් එක්ක. ඉතින් ඒ නිසා අප්ඩේට් එක ඉන්නවනේ පාන්දර 3යි. මම ඩියුටි කරනවා හැරිලා. බලමු මොකද වෙන්නේ කියලා. බලාගෙන ඉන්නවා චුට්ටුට එනකම්. මේ ඉන්නේ අපේ දැන් බපාලා ටික අරන් එන්න අපේ අම්මා. දැන් ඔක්කොම මෙතන අපේ මෙට්ටයක් තියෙනවා. ඒ මෙට්ටට යාගේ නැපි එක දාලා තියෙන. දැන් ඒක හොඳට එලලා තිබ්බේ මෙට්ටේ. දැන් ඒක වකුරු කළා අරන් තියෙන ළඟට. අර එහා පැත්තෙන් වලට පේනවා තියාලා තියෙන රෙදි. ඒවා තියාගෙන තියෙන රෙදි කැලි ඕන වෙනවා. බපාලා එන්න ඕනහම. ඉතින් මේ දැන් ඕම් තමයි ඉන්නේ පොට්ටක් යා රිලැක්ස් වෙනවා. චුට්ටක් බණ්ඩිය පෙන්නන්නේ. බලාගෙන ඉන්නවා. බල කික් කරනවා. දැන් එහෙනම් හෙට උදේ වෙනකන් ඩියුටි එක කරන්න තියෙන්නේ. කරන්න දෙන්නේ මේ වෙලාවලදී නේම කරන්න වෙනවා. දැන් මේ යනවා චුට්ටක් රිලැක්ස් වෙනවා. රිලැක්ස් කියන චුට්ටක් නිදා ගන්නවා. කමන්න නිදා ගන්න එක හොඳයි මේ. හෙට උදේට කරනවා නම් හොඳයි. මම තියානගේ මෙන්න මේ. නගර වෙලා ඉන්නවා මං හාන්සි වෙන්නේ. හාන්සි වුණොත් මට නිින්ද යනවා. නිින්ද ගියොත් ඔක්කොම. ඒ නිසා මොනවද බල දැන් ඉන්නවා. බලමු. ඉතින් ඔයාලට මට කියන්න හිතෙනවා මේ අතරතුරේදී ප්‍රෙග්නන්ට් වෙලා ෂිට්සු කෙනෙක් සාමාන්‍යයෙන් ඕනම සාමාන්‍යයෙන් අපේ සාමාන්‍යයෙන් අපි බල්ලෝ කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ වගේ ඕනම බල්ලෙක් මාස දෙකක් දවස් 58ත් 63ත් වගේ අතර කාලෙදී ප්‍රෙග්නන්ට් වෙලා පැටව දානවා. එතකොට සාමාන්‍යයෙන් එයාගේ දවස් 55 පෙන්නට පස්සේ ඕන වෙලාවක ඩෙලිවරි කරන්න පුළුවන්. 63 65 පහ වුණොත් චුට්ටක් එක ඩේන්ජරස් කියලා කියනවා. එතකොට චුට්ටක් එයා වෙට් කෙනෙක් කාට අරන් ගිහලා බලන්න ඕනේ. ඒ පැටව වෙන්නේ නැත්තේ කියලා. ඒ අතරතුරදී එයා පැටව දාන ළමුණාම ලක්ෂණ කියන්නේ එයාගේ නිපල්ස් වලින් පොඩි මේ පොටට කියනවා කියන්නේ ලොකුට නෙමෙයි නිකන් වතුර වගේ එහෙම එන්න ගන්නවා. එයා ගොඩක් අන්කම්ෆර්ටබල් වගේ වෙනවා. අර පේන් එක පොඩ්ඩක් එන නිසා. එයාගේ වෙජයින් එක ටිකක් ලොකු වෙනවා. බබාලා ටිකක් හයියෙන් පයින් ගන්නවා. එතකොට මෙයා කෑම පොඩ්ඩක් අඩු කරනවා. කෑම කන එක පොඩ්ඩක් අඩු කරනවා. ඒ වගේ ලක්ෂණ තියෙනවා. පොඩ්ඩක් නිදාගන්න එක පැටව දාන තැනක් හොයනවා. අර පවුරු ගන්නවා බිම වගේ දේවල් වෙනවා. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙනවා. මේ වීඩියෝ එක බලනවා නම් ෂිට්සු කෙනෙක් හදන කෙනෙක් හරි ප්‍රෙග්නන්ට් ෂිට්සු කෙනෙක්ට ඩෙලිවරි එක දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් හරි බලනවා නම් එයාට මට කියන්න තියෙන්නේ මේ වගේ වෙලාවකදී එයාව තනි කරන්න එපා. අර අනිත් මේ ඩොග්ස්ලා වගේ නෙමෙයි මෙයාලා පොඩිනේ මෙයාලා හරි චූටි. එතකොට අර මෙයාලගේ හાર્ට් එකත් හරි චූටි වෙලා හරි වීක්. එතකොට මෙයාලා පොඩ්ඩක් අර අනික මෙයාලගේ වල ඇතුලේ හැදෙන සත්තුනේ. එතකොට එයාලා පොඩ්ඩක් අර අපි ආදරේ බලනවනේ. එතකොට ඒ වගේ වෙලාවකට ඩෙලිවරි එකක් වගේ වෙලාවකදී එයාලා තනියෙන් කරන්නේ නැහැ. කරන්නේ කියන්නේ කරනවා හරියම අඩුයි මේ. එයා බලාගන්න කෙනා ඕන හරි ළඟ ඉන්නවනම් තමයි එයා කම්ෆර්ටබල් වෙන්නේ. ඉතින් ඒ නිසා එයාලගේ මානසික සුවය මේ කාලේට වඩා වැදගත් නිසා අනිවාර්යයෙන් වලට මේ සයින් දැනුනොත් එහෙම එයාලව ටච් එකේම තියාගන්න. එයාලා ළඟින් ඉන්න. ඒ වගේ දේවල් තමයි. ඒ නිසා එයා පොඩ්ඩක් මේම පොඩ්ඩක් වලට වෙනවා ප්‍රෙග්නන්ට් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් නිදි මරන්න ඒ වගේ දේවල් වෙනවා ඉතින්. මොකද අපි නිදාගෙන එයා කොයි වෙලේට ආයිත් දන්නේ අපිට උදෙමුත් එයා තනියේ සමහර කට්ටිය ඉන්නවා පැටිය තනියෙන් ඩෙලිවරි කරන්න ෆස්ට් ප්‍රෙග්නන්සි එකේ වගේ නම් සමහර කට්ටිය කරන්නේ නැහැ. මේ පැටිය එළියට ආපුවම එයා බෑග් එකවත් කඩා ගන්න නැහැ සුද්ධ කරන්නේ නැතුව. එතකොට ඒවා අපිට කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒව ගැන අවධානයෙන් ඉන්න නිසා අනිවාර්යයෙන් තමයි ඒක ෂිට්සු කෙනෙක් නෙමෙයි ඕන සතෙක් හදන කෙනෙක් මම හිතනවා. ඒ සමහරවිට ආදරේ සතෙක් හදන කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙච්ච ලාවක එයා ඩෙලිවරි එක ලඟ වුණාම එහෙම දාලා යන්නේ එහෙම නැති වෙයි කියලා. මම නම් හිතන්නේ කවුරුත් එහෙම කරන්නේ නැති කියලා. අනිවාර්යයෙන් ළඟින් ඉන්නවා ඇති. ඒ නිසා එයාට
වෙන්න දීලා යාගේ රිලැක්ස් එක යාට එන්න දීලා ඔයා චුට්ටක් පැත්තකින් බලාගෙන ඉන්න යාර කරදර කරන්නත් එපා. ඉතින් ඒ ටික තමයි බලමු. මේ අද චුට්ටක් නිදි. දැන් ඔච්චර පොට්ටක් යා දිව දික් කරගෙන පොට්ටක් තංගලා හිටියා. දැන් යා නිදි. බලමු පොට්ටක්. ඉතින් මෙදායින් පස්සේ අපේ කියාර ඩෙලිවර් එක කරේ හරියටම දවස් 3කට වගේ පස්සේ. අපි එදා බලාගෙන හිටියත් මෙයා ඩෙලිවර් එක කරයි කියලා. එදා ඇත්තටම ඩෙලිවර් එක කරේ නැහැ. ඒකට හේතුව නම් දන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් එයාට පේන්ස් එන්න අරන් තිබ්බා මේ අපි මේ දවසේ වගේ ඉඳන්. මේ දවසෙන් පස්සේ දවස් 3කට විතර පස්සේ තමයි එයා යාගේ ඩෙලිවර් එක කරේ. ඉතින් ඒ ඩෙලිවර් එකේ වීඩියෝ එක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. මොකද මේ වීඩියෝ එක නැත්තම් ගොඩක් දික් වෙන හින්දා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් එයාගේ ඩෙලිවර් එක උනේ කොහොමද, අපිට පැටව් කී දෙනෙක් හිටියද, පැටව් සේෆ්ලි ආවද, මොකද උනේ කියලා ප්‍රොසෙස් එක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේ අරන් එන්නම්. ඒ නිසා අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. ඒ නිසා channel එක subscribe කරගෙන වීඩියෝ එකට like එකක් දාන්න, comment එකකුත් දාගෙන යන්න. Thank you for watching. Bye bye.